අද කතාවේ කතානායකයා ස්ටිව් ජොබ්ස්. කවුරුත් දන්නවනේ Apple සමාගම නිර්මාතෘ කිව්වම. හැබැයි දන්න දේ කතාවක් කියන්න. ස්ටිව් ජොබ් එයා විසින්ම හදපු Apple සමාගමෙන් කාලෙක දිනෙන 5යි. ඔහු එළියට එනවා Apple සමාගම. ඇවිල්ලා ඔහු ආරම්භ කරනවා කම්පැනි දෙකක්. ඒ කම්පැනි දෙක තමයි එකක් තමයි Pixar කියන්නේ අනිත් එක NEST කියන කම්පැනි. Pixar කියලා කියන්නේ පුතා කම්පියුටර් ඇනිමේෂන් ඩිසයින් ස්ටුඩියෝ එකක්. NEST කියලා කියන්නේ කම්පියුටර් ටෙක්නොලොජි කම්පැනි එකක්. මේ දෙකම සාර්ථක කම්පැනි දෙකක්. ඊට පස්සේ නැවතත් ඔහු Apple සමාගමත් එක්ක එකතු වෙලා Apple සමාගම ලෝකයේ අද්විතීය නාමයක් බවට පත් වෙනවා. අද වෙනකොට ඔහු ලෝකයටම අද්විතීය පුද්ගලෙක් ජයග්‍රාහක. හැබැයි එක කාලයකදී ඔහු පරාජිතයෙක් වුණා. හැබැයි ඔහු දිගු කාලෙක ඉඳම පරාජිතයෙක් විදිහට හිටියේ නෑ. අදිෂ්ඨානෙන් නැගී සිටියා. අපි වුණත් ජීවිතේ ගමන් කරනකොට සමහර කාලවලදී සමහර තැන්වලදී පරාජය වෙන්න පුළුවන්. ඇද වැටෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා එතනදී තීර පරාජිතයෙක් වෙන්නේ නැහැ. නැවතත් දිරියෙන් උනන්දුවෙන් කැපවීමෙන් නැගිටින්න උත්සාහ කරන්න. ඒක තමයි අපි ජීවත් වෙන